ඇදිලි පිටින්. Google එකෙන් ආව. දේවාලට ගිහිල්ලා ඒ වැඩ ටික vlog එකත් එක්ක එකතු වෙලා ඉන්න. Hi guys, welcome back to my YouTube channel. ඔන්න ඉතින් හොඟ දවසකින් මේ vlog එකක් share කරගන්න හිතුවා. හොඟ දවසකින් මම vlogs ගේනවා හැමදාම. මට මේ අද මම එළියට යන දවසක්. සාමාන්‍යයෙන් මම එළියට යනවා හරිම අඩුයිනේ. ඉතින් මේ අද අපි කලින් ගිය සතියේ යන්න හිටපු ගමනක් අද යනවා. ගිය සතියේ අපිට අසනීපෙන් හිටිය අපේ ගෙදර ඔක්කොම. ඉතින් මට ඔයාලට කියන්න බැරුණානේ මගේ ස්ටෝරේජ් නැහැ. මේ අපි නවගමු ගිහිල්ලා මෙයාව ડોක්ටර්ට පෙන්නන්න ඕනේ. මෙයා දැන් නැගිටලා ඉන්නේ. මම වොෂ් එකක් දාලා වොෂ් එකක් දැම්ම කියන්නේ නෑවා. නාලා මං ඇඳගත්තා. දැන් මෙයාට වොෂ් එකක් දාලා මෙයාව ලෑස්ති කරගෙන එකගෙන යන්න ඕනේ. අපොයින්ට්මන්ට් එක තියෙන එකට අපි ඊට කලින් මේ මෙයාව පන්සල් එක්කන් ගිහිල්ලා දේවාලෙට ගිහිල්ලා ඒ වැඩ ටික කරලා තමයි යන්නේ. කැස්ස විතරයි තියෙන්නේ අත්‍තරම. ඒ වුණත් ඉතින් බලන් ඉන්න බෑනේ කැස්ස තියෙද්දි. මේ මං එහෙනම් අපි දිගටම vlog එකත් එක්ක එකතු වෙලා ඉන්න. Yes. The guess. Keep watching. Another again. මේක ස්ටෝරේජ් නැහැ. මම මේ කොහොම හරි අද දවසේ ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නවා. 7ට විතර නැගිටලා මම නාලා එහෙම පස්සේ තමයි බබාව ලෑස්ති කරගත්තේ. දැන් 8:04ට විතර ඇති අපි පිටත් වුණා යන්න දේවාලයේ කිට්ටුවටම. ඒ කියන්නේ පයින් යන දුරට වගේ ඇවිල්ලා අපිට ආපහු අරවගෙන එන්න වුණා. මොකද මේ ආපු පාරේ යන්න පුළුවන් බයික් 3 wheel වලට විතරයි. ඉතින් අපිට ආපහු කිලෝමීටර් 5ක් පිටත් වැඩිද මන්දා කොහොම හරි කඩුවෙල පාරට දාලා ආයේ යන්න වුණා. 10යි දේවාලේ තියෙන්නේ අපේ පේනමානේ වගේ. හැබැයි අපිට මෙතන වාහනේ දාලා යන්න තරම් සේෆ් නෑ කියලා හිතුණා. ඒක නිසා අපි ආපහු කඩුවෙල මේන් රෝඩ් එක පැත්තෙන් දේවාලෙට ආවා. අපිට එන්න එතන ඉඳන් විනාඩි 45ක් ආයේ ගියා. අපිට මේ වැඩේ හැමදාම වගේ වෙනවා. අයියා බයික් එකේ කොහේ හරි යන්න මැප් එක දාගන්නවා. ට්‍රැෆික් අඩු ලේසි පාරක් ඉක්මනට යන්න පුළුවන් පාරක් හොයන්න මැප් දාගන්නවා. එහෙමම අපි කොහේ හරි ආයි වාහනේ යන දවසකත් එයා මැප් එක දාගන්නේ බයික් වලින්. එතකොට අපිට පෙන්න පාරවල් බයික් වලට යන්න පුළුවන් පාරවල්. ඒ පාරවල වාහන වලට යන්න බෑනේ. ඉතින් ওই වගේ වැඩ හැමදාම වෙනවා. ඔයාලටත් මේ වගේ වැඩ වෙලා තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. අපි අද පූජා කරේ පැහැදුම් පූජා වට්ටියක්. ඒක පූජා කරායින් පස්සේ කපුණු හිටියා කිව්වා බබාගේ ඔළුව දේවාලේ පැත්තට දාලා පොඩ්ඩක් හාන්සි කරවලා ගන්න කියලා හිතන්නේ. හරි දුඩම්මි. අන්දලා හරියනවා නේද? කිව්වේ නෑනේ බබාව දේවාලයට අරන් එන්න හේතුව අපේ බබාගේ ඉඳුල් කට ගන්න චාරිත්‍රය තියෙනවා ළඟදී. ඒකට කලින් මට ඕන වුණා බබාව දේවාලයට එක්කගෙන එන්න. බබා ලැබෙන්නේ ඉතින් හස්බන්ඩ්ගේ පැත්තේ පත්තිනි දේවාලයට ගිහිල්ලා තමයි අපි බාර වුණේ. එතනදී යාලා කිව්වා මගේ පළාතයි ඉතින් මගේ දෙමාපියෝ අපි නිතර යන්නේන පත්තිනි දේවාලයට ගිහිල්ලා බබාව පය ගස්සන්න කියලා. ඉතින් දේවාලට වඩම්මන්න කියලා තමයි කිව්වේ. ඒක අර බාරයක්ම නෙවෙයි. ඒක ඊතර හොඳ නිසා කරන්න කිව්වා. අපි ඒකත් කරා. මට ඕනුණා ඉඳුල් කට ගන්න කලින් බබාට ඒ දේත් කරන්න. එතකොට අපේ හිත නිදහස්නේ. මට ආසාවක් තිබ්බ නිසා තමයි පැහැදුම් පූජා වට්ටියක් පූජා කරේ. ඒක අනිවාර්යයෙන්ම නැහැ. ඊට පස්සේ මම කෙලින්ම ආවේ හොස්පිටල් එකට. බබාට අපොයින්ට්මන්ට් දාලා තිබ්බේ. අපොයින්ට්මන්ට් ටයිම් එක හම්බුනේ 1ට. ඉතින් දැන් මේ ඇවිල්ලා ඉන්නවා. තාම ડોක්ටර් ඇවිල්ලා නැහැ. ඇත්තටම මේ දවස් ටිකේම බබාට සති 2ක විතර වෙලේ ඉඳන් වෛරස් එක තිබ්බා. උණ තිබ්බේ දවස් එකමාරක් විතර. හැබැයි ඊට පස්සේ එයාට සෙම ගතිය පොඩ්ඩක් තියෙනවා. අපි මේ 3 වෙනි පාරට තමයි අපොයින්ට්මන්ට් එක දාලා ડોක්ටර්ට පෙන්නුවේ. ඉතින් අර නතර කරන්න තරම් අමාරුවක් නැහැ. ඒ වුණාට කැස්ස ගතිය තියෙන නිසා අපි ආයෙත් පෙන්වන්න හිතුවා. තාම මග දැනුයි ගයිස් අපි ගෙදර යන්නේ. මෙයාට බෙහෙත් දුන්නා. පියාවා හේනේ කඩේට දවල්ට කෑම ගන්නවා. හේනේ කඩින් දවල්ට කෑම අරගෙන අපි
ගෙදර ගිහිලා අනිත් අතට අපි යනවා මේ අයියලගේ පුංචිට සනීප නෑ. එයාව බලන්න. මෙයාට මේ කැස්සට බෙහෙත් දුන්නා. ඒ බෙහෙත් ටික ගන්නත් ෆාමසියට යන්න ඕනේ. මාර විදියට වෙලා ගියා අපිට මේ නවගමු යනකොට මේ පාර වැරදුනානේ. සාමාන්‍යයෙන් අපි කඩුවෙලට ගිහිල්ලා තමයි යන්නේ. අයියා මේ Google Map දාගෙන මේ ඉක්මනට යන්න පුළුවන් පාරක් හොයන්න ගිහලා ඇත්තටම මෙයා කා නෙමෙයි දාන් තියෙන්නේ බයිසිකල්. අන්තිමට ඒ පාරේ මේ කාර් වලට යන්න බැරි පාරක ආය හරවගෙන ඇවිල්ලා සෑහෙන්න වෙලා ගියා. කොහොම හරි අපි ඒ වල ටික කරගත්තා. දැන් ඉතින් ගෙදර ගිහිල්ලා නිදහසේ කාලා පොඩ්ඩක් ඇලවෙලා ආය හවස යනවා කඩවත. 2000 years later. ගමනේ දැන් වෙලාව 7:50ට විතර ඇති. අපි යනවා අර අයියලගේ පුංචිව බලන්න කඩවත. ඉතින් එයාට ඔපරේෂන් එකක් කරා යාව බලන්න. අද සෙනසුරාදා දවසක් තමයි මම මේ ඔයාලත් එක්ක ෂෙයා කරගත්තේ. ඉතින් මේ vlog එක අන්තිම වෙනකම් බලන්න. ඔයාලට ගොඩක් ස්තුතියි දවස ගානේ මගේ YouTube family එකට සමාජිකයෝ එකතු වෙනවා. ඉතින් මට හරිම සතුටුයි. එහෙනම් ඉතින් අතට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්. හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. බයි බයි. ඒක මේ බලන්න යන්නේ මේ මෙයා ගන්න දුර දෙන්න බාන අර ඒක ඔයාලා තරහයි දන්නේ මෙයා නෝ ඒක නේ ගියේ ප්‍රෑමෙන් ඒක ප්‍රේමනේ අරකට බලන්න ඒක පපා මේ නාන්නේ පුතේ